welcome to Poddak Talk. Zap. And now it's Poddak and Talks. Snap. අයිබෝවන් අපි ආයෙත් අපේ පොඩ්කාස්ට් එකට තුන්වෙනි පොඩ්කාස්ට් එකට අපි ඇවිල්ලා තියෙන්නේ. අයිබෝවන් මලිෂ තුන්වෙනි අපේ පොඩ්කාස්ට් එකට අපි ඇවිල්ලා තියෙන්නේ. කොහොමද ඉතින්? කොහොමද අපේ තුන්වෙනි පොඩ්කාස්ට් එක අපි ඇවිල්ලා අයිබෝන් ඉතින් අදත් තුන්වෙනි දවසනේ අපි ඉතින් තුන්වෙනි පොඩ්කාස්ට් එක කරේදී පොඩි ආඩම්බරයක් තියෙනවා. ඒ වගේම ඇත්තටම සතුටුයි තුන්වෙනි තැනකට අපි මේක කන්ටිනියු කරනවා කියන්නේ දිගට කන්ටිනියු කරද්දී අවදාහරි දවසක ලස්සන වැඩක් වෙයි. එහෙම කියලා හිතනවා. ඒ සතුටක් තියෙනවා ඇත්තට. අනිවාර්යයෙන්. ඉතින් මොනවද විස්තර ඔය පැත්තේ? මම අද ඉන්නේ අපේ කැම්පස් එකේ බෑග්‍රවුන්ඩ් එකේ බලන්න මේ කැම්පස් එකේ කැන්ටීන් එකේ රීඩින් ඒරියා එක. මේ රීඩින් ඒරියා එක අපිට කෑම කන්න පුළුවන්. ඊට අමතරව අපේ මොන හරි කියන්නේ සද්දෙන් කරන්න ඕනේ නැති කියන්නේ සද්ද බාධාවක් නොවන ලයිබ්‍රරිස් වගේ නෙවෙයි. එතන ඇවිල්ලා ඔයගොල්ලෝගේ වැඩ කරගන්න පුළුවන් තැනක තමයි මම අද ඉන්නේ. ඒකයි මම මගේ බෑග්‍රවුන්ඩ් එකේ අමුතු වෙනසක් පේන්න තියෙනවා. ඉතින් මගේ ගෙවුණු සතිය ගැන කතා කරත් අපේ ඉස්කෝලේ බිග් මැච් එකක් තිබුණා. සෝ ඒකට පොඩ්ඩක් ඒකත් එක්කම තමයි ලොකුවට වුණේ. ඒක බලාගෙන හිටිය දවස් තුනක් තිස්සේ සම්පූර්ණ බෝලෙන් ඊට අමතරව පොඩි මීටින්ස් වගේ තිබුණා කැම්පස් එකේ එක ඩිපාර්ට්මන්ට් වලට දාලා සහ අපිට පොඩි තරහක් දැම්ම අපේ මැනේජ්මන්ට් එකෙන් මේ විදියට ගියොත් ඔබලගේ ඩිග්‍රී එක දෙන්නේ හරියට ස්ටඩි කරපන්. ඒ වගේ එකක් අපිට කිව්වා කියන්නේ මේ විදියට ඉගෙන ගන්න මේ විදියට ඉගෙන ගන්න ඕන අපි ඩිග්‍රී දෙන්නේ නැහැ වගේ එක පොඩි තරහක් දැම්ම අවසානයේදී අපේ ටීම් එකේ කට්ටියට කොහොම හරි මේ දැන් ඕකේ ඊට පස්සේ වෙන ස්ටඩීස් පැත්තෙන් ඒ ටික තමයි යන්නේ. ඒ ටික තමයි නියුට්‍රල් යන්නේ සහ කොහොමද ওই පැත්තේ මොනවද කොහොමද අලුත් අවුරුද්දට ලේස්ති වෙනවද මොනවද වැඩ ওই පැත්තේ ගැන කිව්වොත් මම ගැන කිව්වොත් එලාම් එකක් තමයි කැම්පස් එකේ එලාම් එකක් නෑ ඒ කියන්නේ මගේ ගැන කතා කරද්දී මේ දවස් ටිකේම කැම්පස් එකේ වැඩ ටිකක් එක ගියේ කැම්පස් එක වැඩ ටිකක් එක්ක සහ මේ සතියේ බිග් මැච් එක තිබ්බා පැරඩ් එක ඊට පස්සේ සහ තව වෙන ව්‍යාපාරවල වෙන පොඩි දේවල් සම්බන්ධ වැඩ කීපයක් තිබ්බා. ඊට අමතරව තවත් ඒ දේවල් ටික තිබ්බා. ඊට පස්සේ අපි කරන අනිත් කටයුතු ටික ඒ කියන්නේ බිග් මැච් එකට සම්බන්ධ ට්‍රැඩිෂනල්ස් දේවල් සහ බිග් මැච් එකත් එක්ක තිබ්බ අන්තිමට හම්බෙලා තියෙන ඒ දේවල් ටික කරගත්තා. ඊට පස්සේ දැන් අපිට ලබන සතියෙත් වැඩට කීපයක් තියෙන ඒත් එක්ක පොඩ්ඩක් අර බිසි වෙලා තියෙන ඇකඩමික් පැත්තයි අනිත් සම්බන්ධ දේවලුත් පොඩි ෂේප් එකේ කරගෙන විදියක් තියෙන. ඉතින් ඒ විදිහට තමයි සතිය යන්නේ. මේ අර මොකද්ද සද්දයක් වගේ වුණා. ඒක ඇවිල්ලා මේ පොඩි මේ කියන්නේ මේ කැම්පස් එකේ අපිට කෑම එක දීලා කෑම එකට අපි ඕඩර් එක දීලා කෑම එක රෙඩි වෙන උනාට පස්සේ අපේ ටෝකන් එකක් තියෙනවා. මේ ටෝකන් එකෙන් තමයි කියන්නේ ඔයාගේ කෑම එක රෙඩි නම්බර් 10 රෙඩි කෑම 10 අංක 6 රෙඩි කෑම අංක 15 රෙඩි ඒ වගේ ඒ ඇනවුස්මන්ට් එක තමයි ඇහුනේ. ඒක තමයි සීන් එක. මම මොකද කියන්න ගියේ මේ කොහොමද දැන් ලෝක යුද්ධය තත්ත්වය ලෝක යුද්ධෙත් එක්ක ලංකාවේ මේ රෙකෝඩ් කරන දවසේ වෙද්දී පෙට්‍රල් මිල 100කට ආසන්න සම්පූර්ණයෙන් වැඩි වෙලා තියෙනවා. යුද්ධයට සාපේක්ෂව ඊට QR කේසය ඊට පස්සේ ස්ට්‍රික්ටඩ් ගොඩක් ඇවිල්ලා තියෙනවා. මොකද ලෝක යුද්ධෙත් එක්ක ලංකාවේ තත්ත්වය කියන්නේ මොකද කියන්නේ ඒක ඇත්ත කරන්ට් සිටුේෂන් එක මොකද ඇත්තම කතාව කිව්වොත් මගේ දැනීම අනුව මේ කියන දේවල් ලංකාවේ QR කේතයට තියෙන ස්ලොට් එක වැඩි කරලා තියෙනවා. ඒ කියන්නේ කිලෝ බයික් එකකට දෙන ගාන කාර් එකකට දෙන ගාන ඊට පස්සේ වාහනයකට දෙන ගාන හැම එකෙම වගේ වැඩි වෙලා තියෙනවා. ඒ වගේම ඔය
ටුවරිසම් කරන කට්ටියට ඊට පස්සේ සාමාන්‍ය අපි හිදු බහලුම් ගේනියන කට්ටියට ඒ අට්ටියට අදාළද කරන ඒ කෝට එක වැඩි කරලා තියෙන ඒ පැත්තිෙන් ඒටික යනවා කෙන සහ ඊට පස්සේ ලෝක වෙළඳ පොල්ට සාපේක්ෂව බොරතෙල් බැරල්ල එකක් ගාන වැඩි වෙලාක් තියෙන ඊට සාපේක්ෂව එකන්නේ ගෙන්න්නපු ගාන්ට සාපේක්ෂ මංහිතන්න දැන් ඒකට අදාල්ව තමයි තෙල් මෙහි වැඩි කරලා තියෙන ඒ පැහැදිලි ටක්වල දැන් අපි ලෝක වෙළඳ පොර බොලතෙල් බැරල්හෙක් ගනමලුවන් ඒ අතර ගාන හරි දැන් මේ යන විදියට දැන් මේ යන්න රස්සූ ගණන්වල තාමත් මේ කින්න එකට වැඩි වෙනවා වැඩිවීමක් තියෙනවා එක කන්ට්‍රෝල් කරගැනීම දැර යුද්ධ පටන්ගත්ත ඉශ්‍රාලයටත් එම නැත ඉශ්‍රාලට ලොක අර්බුදයක් නැහැ ඉශ්‍රාල කියන රට උන් සබයිවල් මෝඩ් එක අනිත් එක අනිත් රටවලට ඇමරිකාව ඇතුර අනිත් රටවලට තම ප්‍රශ්න වෙලා තියෙන දැන් මට නිවසයක් කාරංචුනා ඉරාණයටත් ඉරාණයෙන් තෙල් සම්බන්ධව මොකක් හරි දෙයක් ඉරාණය තෙල් ගණු දෙනුවකට ඇමරිකාව ලෑස්තියනවා කියල මොකද මේ වෙලාවේ බැලට් එක කෙනෙ බැට්න එක තියෙන්නේ ඉරාණය අතේ ඉරාණය ගන්න ඊළඟ දිශ්ෂණ එක මත ලෝකයේ තෙල් ගමනා ගමන සම්පූර්ණ තෙල් මත රඳා පවතින සියල්ලම රඳා පවතින රශියා වලින් දැන් ලංකාවට මහිතන්නේ ෂෙඩියුල් එක එන්න තෙල්වල ෂෙඩියුල් එක ගැටලුවක් නැහැ එක තමයි කෝට එක වැඩි කරලා තියෙන කෝට එක වැඩි කරලා ඉරාණය මට මතකනෑ කොහෙන් හරි රටකින් තෙල් ගන්න ඇමරිකාවට යනවා ගැන යාලගේ නෝමල් බේසස් එකට නැතුව ලංකාවනුත් හදේසි මිලදී ගැනිවලට යනවා ලංකාවේ ඩීසල් වල ලොකු කේසයක් තියෙන මේ දවස්වල අධික උෂ්ණත්වයක් තියෙන ලංකාවේ අධික උෂ්ණත්වයක් තියෙනවා ඒ නිසා මේ දවස් කියන්නේ ලංකාවේ සමකාසන රටවල උෂ්ණත්වය වැඩිම කාලය ඉර මුදුන් වෙන කාලේ. කොට මේ කාල සීමාව ඇතුළත වැඩි ජල විදුලි බලාගාරවල එයාලගේ පවර් ජෙනරේෂන් එක අඩු වෙනවා. එතකොට ඊට සාපේක්ෂව කැලණිතිස් සපුගස්කන්ධ වගේ තෙල් බලාගාර ඩීසල් බලාගාර වලින් වැඩි ජනනතයක් සහ නොරොච්චෝ වලින් තමයි ලංකාවේ වැඩිම පරිභෝජනය නොරොච්චෝ වලින් වැඩි පංගුවක් කරනවා සහ ඩීසල් බලාගාර වලින් ලොකු කෝට් එකක් කරනවා ජල විදුලි බලාගාර මේ වෙලාවේ අපේ රට වටේම ජල විදුලි බලාගාර තිබ්බත් එහෙනම් පොඩි ප්‍රමාණයක් තමයි නිසා ලොකු ඩීසල් පරිභෝජනයක් ඒවට තියෙනවා සහ මේ ගල්ලංගුරු ඔයි රිනේබල් එනර්ජි වල තියෙන ලොකුම එකක් පාවිච්චි වෙනවා ඉතින් ඒ නිසා ගොඩාක් වෙලාවට ඩීසල් වගේ දේවල් වල වැඩි හරියක් පාවිච්චි වෙන්නේ එතනට මේ දැන් අපි බලන්න ඕනේ ඉස්සරහට මොන වගේ වෙයිද කියන එක තමයි තියෙන්නේ මම දැක්කම මමත් ලොකුවටම දැක්කම ගොඩක් ස්ටොක් කරගෙන තියෙනවා කියන එකට ඩීසල් වලට ඩීසල් ජෙනරේටර්ස් වලට ටිකක් නීතිය ක්‍රියාත්මක වෙනවා වගේ මම දැක්කා ඒ අතරතුරේ මම දැන් මේ යුද්ධය ගැන කතා කරේ අපි කියන්නේ චීනය ඇතුලේ අපිට තියෙන දේ ගැන කතා කරනවා චීනය ඇතුලේ අපිට දකින්න හම්බෙන්න දේවල් ටික කියන්නේ බුද්ධෙත් එක්ක දේවල් ටික කතා කරන නෝමන තමයි කිව්වේ ඒ කියන්නේ අර කියන ලංකාවේ පෙට්‍රල් ඩීසල් ප්‍රයිසස් වැඩි වෙලා තියෙනවා සහ ඒක ඇතුලේ ලොකු පැනික් බයින් එකක් ටත් වඩා දැන් ඇත්තම කියන්නේ ඩිමාන්ඩ් එකට නෙමෙයි මේ වෙලාවේ සප්ලයි එක දෙන්න සප්ලයි එක දෙන්න ගන්න බැරි වෙලා තියෙන මේවා චීන ගැන කතා කරලා චීන එක්ස්පීරියන්ස් එක ගැන කතා කරලා චීන ඇත්තටම මේ වෙලාවේ අපිට චීන තියෙන ෆුල් ස්ටේෂන්ස් වල අපි ලංකාවේ දකින්න කිව් එකක් අපිට දකින්න හම්බෙන්නේ නැහැ. يعني මේ කිව් එක මුකුත් අපිට දැනගන්න දකින්න හම්බෙන්නේ නැහැ. ලංකාවේ ඇතුළේදී අපි දකින්නවනේ QR වලට ෂෝ කරනවා එහෙම නැත්නම් අපිට කෝටා එකක් තියෙනවා ඊට පස්සේ පෝලින් තියෙන මේ කිසිම දෙයක් අපිට චීනයේදී දකින්න හම්බෙන්නේ චීනයේදී අපිට දකින්න හම්බෙන්නේ කියන්නේ ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් ලොට්ස් කියන්නේ ඉලෙක්ට්‍රික් වෙහිකල් පාර්කින් තියෙනවා මේ හැම හයිවේ ස්ටේෂන් එකම හයිවේ එක්ස්ප්‍රස් එකම හයිවේ සර්විස් ස්ටේෂන් එකම අන්න ඒව තුල ලොකු අපි ට්‍රැෆික් එකක් දකිනවා ඒක ගොඩක් මිනිස්සු ඉලෙක්ට්‍රික් වෙහිකල් වලින් තමන්ගේ මෝඩ්ස් තමන්ගේ ගමනාගමනයට පාවිච්චි කරනවා කියන එක තමයි අපිට දකින්න ලැබෙන්නේ මේකත් එක්ක ලොකු ඉලෙක්ට්‍රික් වෙහිකල් ගොඩක් ප්‍රමාණයක් තියෙන්නේ මේ හේතුව හින්දාම චීනය ඇතුලේ අපිට අර අපි ලංකාවේ දකින ලොකු කිව්ස් එහෙම දකින්නේ නැහැ. නමුත් චීනයේ ලංකාවට සාපේක්ෂව ප්‍රයිස් එක ගොඩක් ඉහළ ගිහින් තියෙනවා. මේ වෙලාවේ තෙල් වල ප්‍රයිස් එක ගොඩක් හයි රේට් එකක් මීට කලින් තිබුණ ප්‍රයිස් එකට වඩා. ඒකට ඒක තමයි මේ වෙලාවේ තියෙන තත්ත්වය. එන ලොකු
තෙල් වල ඉෂුව එකක් කියන්නේ තෙල් වල ප්‍රයිසස් වල ඉෂුව එකක්. ඒ වගේම අනිත් පැත්තේ මගේ රෂියන් යාළුවෙක් කියපු දේ තමයි රෂියාව වල තියෙන තත්ත්වය තමයි මේ වෙලාවේ රෂියා තියෙන රටත් ලකලා චීන කියන රටත් එක්ක තාම චීන ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක හැදලා තියෙනවා පෙට්‍රල් ඩීසල් අමතරව මේ කියන්නේ ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් ලොකු ප්‍රමාණයක් තියෙන මේ වෙහිකල් වලට ඇකමඩේට් කරන්නේ ඒකවලින් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් හැදලා තියෙනවා. නමුත් රෂියාව වල ඒක හැදිලා නැහැ. ඒගොල්ලෝ කියන්නේ කිලෝමීටර් 250 300ක් යනවා කියන එක චීනේ මොකද රෂියා කියන රටත් එක්ක ලොකු පොඩි ප්‍රමාණයක්. මෙන්න මේ හේතුව හින්දා මේගොල්ලෝ ලොකුලක් ලොකු ප්‍රයිස් කැප් එකක් ප්‍රයිසස් එකක් යනවා ප්‍රයිස් දකින්න තියෙනවා කියලා කියනවා. ඒක තමයි දැනට කියන තත්ත්වේ රෂියාව වල. එතකොට මේ ඕක තමයි අපිට දකින්න ලැබෙන්නේ රෂියා කියන රටේ. දැන් චීන චීන වලදී අපිට දකින්න පුළුවන් වැදගත්ම දේ තමයි මේ වෙලාවේදී අපි කියන කිව්ස් ඊට පස්සේ කෝටාස් කිසිම දෙයක් නැතුව අපිට චීනෙදී වාහන ඊට පස්සේ මේ ලෝක යුද්ධෙ දැනෙන්න කියනවා. ලෝකේ කියන අපි කියන්නේ මේ චීන කියන්නේ අනිත් පැත්තේ රටක් නෙතුන. කියන්නේ ලෝකේ ඊශ්‍රායලය උතුරු කොරියාව කියුවාම මේ වෙනිසුලා මේ ඔක්කොම කියන්නේ ඒක සෙට් එකේ රටක් හින්දා. නමුත් මේ වෙලාවෙත් කිසිම දෙයක් චීනෙට දැනෙන්නේ නැහැ. ඒක තමයි මේ වෙලාවේ තියෙන. එතකොට මේ අනිත් එක මම මේ නිකන් දැනගන්න හදන්නේ මේ ලංකාවේ තාමත් පුළුවන් නේ චීන කියන්නේ ඉලෙක්ට්‍රික් වෙහිකල් වලට QR එක හදාගන්න. මම දන්න තරමින් ඒක ඩිටෙක්ට් කරගන්නවද කියන එක නම් හරියටම අයිඩියක් නැහැ. මං හිතන්නේ ඒ වාහන රෙජිස්ට්‍රේෂන් එකේ චැසි නම්බර් එක තමයි හදන්නේ. පුළුවන් ඇති බොහෝ දුරට මේ හදන්න පුළුවන් ඇති. ඒව මිස්ලීඩ් කරනවත් ඇති. ඒ B1 කියන්නේ වාහනවල රෙජිස්ට්‍රේෂන් එක බලද්දි ගන්නව ඇති. ඒක බොහෝ දුරට බයිපාස් කරන්න පුළුවන් ඇති යනවා. මට මම ඒකම ඒක ඇහුවේ මොකද දන්නද චීනේ අපිට වාහනයක් අපිට ඉලියෙන් දැක්කම මේ වාහනේ එනවත් එක්කම අපිට කියන්න පුළුවන් මේ වාහනේ ඉලෙක්ට්‍රික්ද normal diesel එකද කියන වාහනේ නම්බර් ප්ලේට් එකකින් නම කලර් එක වෙනස්. ඉලෙක්ට්‍රික් නම් ඒක ග්‍රීන් කලර් නම්බර් ප්ලේට් එකක් තියෙනවා. ඒක සුදු පාට කලර් එකක් තියෙනවා. මෙන්න මේ කලර් දෙකම හින්දා අපිට පුළුවන්කම තියෙනවා අපිට කියන්න මේක ඉලෙක්ට්‍රික් වෙහිකල් එකක් මේක මේ වෙහිකල් එකක්. මේ වගේ අර මේ හේතුව හින්දාම කියන්නේ ගොඩක් අපිට මේ පාරේ සමහර වාහන 100ක් ගත්තාම 90කට එහා ලොකු ට්‍රක් වල ඉඳන් ඔක්කොම තියෙන්නේ ඉලෙක්ට්‍රික් වෙහිකල්. මේ ඉලෙක්ට්‍රික් වෙහිකල් හින්දාම අර පැනික් එකක් මේ වෙලාවේ නැහැ චීන ඇතුලේ ලෝක යුද්ධය ගැන. දැන් ඒ වුණාට චීනේ අනිත් ඉන්ඩස්ට්‍රි පැත්තේ අපි දැන් ඉන්ඩස්ට්‍රි වලට සම්බන්ධ වෙලා ඉන්නවා. මේ ඉන්ඩස්ට්‍රි වල බිස්නස් ඒව මේවත් එක බලද්දී ලොකු ප්‍රයිස් ගැප් එක ප්‍රයිස් වලට වෙනස් වීම චීනේදී දැන් අපිට දකින්න ලැබෙනවා. මේ ගැප් එක මේ ප්‍රයිස් වෙනස් වීම ලංකාවට ඉම්පෝර්ට් කරන ප්‍රොඩක්ට්ස් වලට එක්ස්පෝර්ට් මාකට් එකට තාජෙන්ටම දැනට කියන්නේ චීනේ මේ ප්‍රයිස් ගැප් එක තියෙනවා. ලංකාවේ ඕගොල්ලන්ට ප්‍රොඩක්ට්ස් වල ප්‍රයිස් වෙනස් වීම දැන් යුද්ධෙත් එක්ක තියෙනවද? මොකද මේ කීවර වෙන පාටකුත් දැනට නැහැ. මොකද ඒක ලංකාවේ ප්‍රයිසස් වෙනස් වෙලා තියෙනවද කොහොමද ඒක? ඔබල කිව්ප්ඩේට් එකක් එකතු කරලා ලංකාවේ නම්බර් ප්ලේට්ස් පිළිබඳව කතා කරද්දී නම්බර් ප්ලේට් දැන් එහෙම මේ එකක් නැහැ. නම්බර් ප්ලේට් එකට මේ කැමති මේ එකක් නැහැ. කියන්නේ නම්බර් ප්ලේට් ගත්තාම සුදු පාටින් තමයි මේන්ලි එන්නේ. ඉස්සර තමන් රෙජිස්ටර් වෙන පළාත තිබ්බා. දැන් මේ පළාත එන්නෙත් නැහැ. දැන් තමන්ට රෙජිස්ට්‍රේෂන් සුදු මේ එකේ එන්නේ. දැන් අලුත්ම කාරණය තමයි මේ දැන් කාලයක් තිස්සේ කොවිඩ් වලින් පස්සේ ওই ටෙන්ඩර් එකක් තිබ්බේ නැහැ මේ print කරන එක පිළිබඳ print ඒකට print කිරීමේ රජයේ පැත්තෙන් ප්‍රොසීඩර් එකක් සහ තිබ්බේ නැහැ නිසා ඒකට ලොකු ප්‍රමාණයක් එකතු වෙලා තිබ්බා. එහෙනම් මේ බෑක්ලොග් එකක් තිබ්බ කොහොමද මේ විදියට එකතු වෙච්ච දේ. කියන්නේ කොහෙම තමන්ගේ දීලත් තමන්ගේ රෙජිස්ට්‍රේෂන් වලට දීලත් ආහන අලුත් කරන්න දීලත් ඒව දුන්නේ නැති. දැන් මේ වෙලාවේ ඒවට ෆෝකස් කරලා අලුතෙන් printing කරන්න අලුත් ටෙන්ඩර් එකක් දීලා තිබ්බා මේ ගවර්න්මන්ට් එක ආවට පස්සේ මේ ළඟදී මං හිතන විදියට ටෙන්ඩර් එක දීලා ඒක print කරන වැඩේ යනවා. එතකොට කොහොමද දන්නේ එයාලගේ ප්‍රොසීඩර් එකක් තියෙවි ඉස්සරහට ඒ වැඩේ කොහොමද වෙන්නේ කියලා.
මට ආරංචි විදියට දැනට වාහනයකට නම්බර් ප්ලේට් එකකට තියෙන්න ඕන විදියක් ගැන මං හිතන්නේ RDM RMD එක මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරලා තිබ්බා ඒ සම්බන්ධ මොකද වෙන්න ඕන ප්‍රොසීඩියර් කියලා. ඒක හරියටම අයිඩියා එකක් නැහැ කොහොමද වෙන්නේ කියලා. එතන ඒක තියෙයි. අර දැන් ප්‍රයිස් හයි එක ගැන කතා කරොත් ලංකාවේ කෑම වල ප්‍රයිස් එක අර ඒ වගේ දේවල් වල තාම ප්‍රයිස් හයි එකක් නැහැ දැනට පේන්නේ. ඒ කියන්නේ ඒක ක්‍රමානුකූලව ඒවි. සාමාන්‍යයෙන් දැන් අපි ගත්තොත් පික්මි Uber වගේ third party delivery apps හෙලගෝ වගේ ඒ හැම එකම fuel surcharge කියලා payment ඒ කියන්නේ payment එකකින් delivery එක සහ ride එකකින් add වෙන ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ ride එකට අදාළ. ඒක add වීමක් තියෙන. ඒක සාමාන්‍යයෙන් delivery වලට එද්දිත් එනවා. සාමාන්‍ය bakery item වලට ඊට පස්සේ අනිත් කොත්තු සහ plenty වලටත් වැඩිවීමක් තියෙනවා කියලා දාලා තිබ්බ. ඒක කොහොමද වේද කියලා දන්නේ. ඒක ගැනත් හරියටම අයිඩියක් නැහැ. කෑම ගැන කතා කෑම වල ගත්තාම ඒ විදිහට යන්නේ. තාමත් සාමාන්‍ය ලූණු අල වගේ දේවල් සම්බන්ධ සාමාන්‍ය වැඩිවීමක් තියෙන. ඒනට ලොකු ප්‍රයිස් හයි එකක් පේනවා නැහැ. සාමාන්‍ය සීසන් එක කිට්ටු වෙද්දී අලුත් අවුරුද්ද කිට්ටු වෙද්දී කොහොමත් ප්‍රයිස් හයි එකක් එනවා. ඒක කොයි විදිහට වැඩි වේද කියන එක නම් මේ යන විදිහට කියන්න බෑ. දැන් පෙට්‍රල් ලීටර එක කිලෝ රුපියල් 100කට ආසන්න ගානකින් වැඩි වෙද්දී ප්‍රයිස් හයි එක දැනේවි ගොඩක් වෙලාවට. ඒක දැන් ටිකට් එකේ බස් ෆෙයා එකේ ඉඳන්ම ගාන වැඩි වෙයි. දැන් තාම මං හිතන්නේ බස් ෆෙයා එක වැඩිවීමක් ගැන කතා කරලා නැහැ. අනිවාර්යෙන් අද හෙට බස් ස්ට්‍රයික් එකක් හරි ලොකු දෙයකට ගියේ ආවේ ඒක ගැන හරියට කතා වුනේ නැත්තම්. ඒ නිසා කෝට් එක වැඩි කරත් ඒ ප්‍රශ්න වලට මුහුණ දෙනවා. ඒ කියන්නේ අර දැන් මේ වෙලාවේ තියෙන අපිට තෙල් තියෙනවා. අපිට අපේ විදියට යන තෙල් තියෙනවා. බට් ප්‍රශ්නේලා තියෙන්නේ මේ ඒ යන ඒ ලෙවල් එකට ඒ එළිය යන ප්‍රයිස් මාකට් එකට ලාභ තියෙන කියන්නේ ඒ ප්‍රයිස් මාකට් එකේ දැන් එළියේ බොර තෙල් බැරල් එකක බිල ටැලි කරන්න වෙනවනේ මෙහි තෙල් ලීටර එක මෙන්න නැත්තම් අපිට තව අපේ සිපෙට්කෝ එක තව පාඩු ලබනවනේ. ඒ ටැලි කරන්න ගිහිල්ලා අපි කොච්චර දුරට මේ ප්‍රයිස් හයි එක ඇයිද කියන එක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒක වෙන්නේ නැති මේ වෙලාවේ තියෙන ලොකුම ප්‍රශ්නේ දැන් සහනාධාර ගැටලුවක් කියවි අනිවාර්යයෙන්ම භූමි තෙලුත් වැඩි කරා. එතකොට එන්ජින් වල දීවර කර්මාන්ත වශයෙන් ගත්තාම ලොකු ගැටලුවක් පත් වෙනවා. අනිවාර්යයෙන්ම ඩිලිවරි සර්විසස් තියෙනවා. එතකොට ෆ්‍රැන්චයිසස් වල මොකද වෙන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවා. යාළුලට මං හිතන්නේ දැන් රජයෙන් අවසර දීලා තියෙනවා Tamanට හැකියාවක් තියෙනවා නම් එලියෙන් ඩීසල් හරි පෙට්‍රල් හරි බාහිර යන විදියට ගන්න හැකියාවක් තියෙනවා කියලා කියනවා. කොහොමද දන්නේ නැහැ. තවම ඒ පිළිබඳව සාවර්තා වෙච්ච කම්පැනි එකක් නැහැ. ඔය වගේ ෆ්‍රැන්චයිසස් තමයි. එහෙම නැත්නම් ඉන්ඩස්ට්‍රීස් අනිවාර්යෙන් ඒවා try කරලා බලනවා අනිවාර්යෙන්. ඔය ලොකු ගාමන්ට් ඉන්ඩස්ට්‍රීස් එයාලගේ ජෙනරේටර්ස් පවර් ස්ටේෂන් රන් කරගන්න පාවිච්චි කරනවා අනිවාර්යෙන්. ඒක තමයි මේ පැත්තේ පවර් පැත්තෙන් නම් යන්නේ. ඕකේ මන්ට ওই ප්‍රයිස් හයි එක මම කියන්නේ මම මීට කලින් ලංකාවට ඉන්නවා. මම චීනයේ ඉඳන් ඉම්පෝට් ඩිස්මෝට් එක කම්පැනි එකක් තියෙනවා විස්මෙන් කියලා. මේ කම්පැනි එක ඔයගොල්ලන්ට චීනයේ ඉඳන් ඔයගොල්ලෝගේ බිස්නස් වලට ඕන ප්‍රොඩක්ට්ස් ඉම්පෝට් කරගන්න අපේ ෆුල් සපෝට් එක දෙනවා පිටින් එක. ඒ වෙන්නේ මහන්සි වෙනවා. ඉතින් ඒ ප්‍රොඩක්ට් ගැන කියනකොට තමයි මම මේ ඉතින් ප්‍රයිස් හයි එක දැනන තමයි චීනයේ ප්‍රොඩක්ට්ස් වලට දැනෙනවා කියන කතාව කිව්වේ. චීනයේ මම මෑතකදී කියන්නේ ප්‍රොඩක්ට් එකක් තර්මල් පේපර්ස් කියලා කියන්නේ මේ අපි සුපර් මාකට් වල බිල් එක print කරන්නේ. මෙන්න මේ ප්‍රොඩක්ට් එක මුලින් තිබුණ ප්‍රයිස් එකට වගේ almost දෙගුණයකට ප්‍රයිස් එක දැන් අප් වෙලා තියෙනවා. මේ වෙලාවේ කියන්නේ 100ට almost 150කින් 160කින් ප්‍රයිස් එක වැඩි වෙලා. මෙන්න මේක ලංකාවට එනකොට නිකන් හිතන්න නිකන් ඕගොල්ලෝ ගහන ගෙදරට එන බිල print කරන එක රුපියල් almost රුපියල් 60කින් විතර වැඩි වුණා කියලා කියන්නේ ඒක සාමාන්‍ය අපි ගන්න ගෙදරකට ගන්න ප්‍රොඩක්ට් හැම එකකටම බලපානවා. ඒක කියන්නේ ඒක බිල කියන එක අත්‍යවශ්‍ය දෙයක් නේ. ඒ කියන්නේ shopping කියන කැටගරි එක සහ ඒ හේතුව හින්දාම දැනට ඒක ගොඩක් ලොකු ප්‍රයිස් එක වැඩි වෙනවා. ඊට අමතරව freight charges ඊට පස්සේ cargo prices මේවා ගොඩක් මේ වෙද්දි වැඩි වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් ඒ ආකාරව අනිත් දේවල් ගොඩක් මේ වෙද්දි දවස ගානේ prices වැඩි වෙනවා. fuel consumption එක petrol මේ සහ මේ flight trains වල flight වල oil consumption oil වල price එක මෙන්න මේ හේතුව හින්දා අර මං කිව්වේ
ඉතාත් කියන්නේ අපි කියන්නේ ඉතා දරුණු තත්ත්වයක් ලෝකයේ පුරා මේ වෙද්දී ඇතිවෙන්න පුළුවන්කම තියෙනවා මේ හේතුව හින්දා. හිතාගන්න බෑ ඒක කොහොම කොතනින් කෙලවර වෙයිද කියන කතාව තමයි අපිට දැනට තියෙන තත්ත්වය. අපිට තියෙන තත්ත්වය අපිට නමුත් මේ තාමත් චීනය පැත්තෙන් ගත්තාම චීනයේ අපිට ෆුඩ් ප්‍රයිස් වැඩි වෙනවා කියලා අපි පාවිච්චි කරන එන් ප්‍රොඩක්ට් වල ප්‍රයිස් එක වැඩි වෙනවා කියලා දකින්න හම්බෙන්නේ නැහැ. නමුත් සමහර මැටීරියල්ස් වල ප්‍රයිසස් වැඩි වෙලා කියලා අපිට දැනගන්න ලැබිලා තියෙනවා. නමුත් අනිත් පැත්තෙන් අපි ඔය කියන ලොකු ලොන්ග් ටර්ම් බිස්නස් කරන ලොකු එක්ස්පෝර්ට් කම්පැනිස් වල තාමත් ඒගොල්ලෝගේ ප්‍රයිසස් ලොකුවට වැඩි කරලා නැහැ. කියන්නේ මැටීරියල් ප්‍රයිස් එක වැඩි වුණාට ඒගොල්ලෝ ස්ටිල් බිලීව් කරනවා තාමත් ඒ කියන්නේ ඒ හින්දාම ලොකු ඉම්පැක්ට් එකක් වෙන්නේ එකක් නැහැ. නමුත් අවසානයේදී එක්ස්පෝර්ට් හරි ඉම්පෝර්ට් කරන ෆ්‍රේට් චාර්ජස් වැඩි වෙනවා කියන්නේ අවසානයේදී පොඩි හරි ප්‍රයිස් ගැප් එක ප්‍රයිස් වෙනස් වීමක් ලංකාවේ අපිටම උන දෙන්න වෙනවා. ඒක තමයි මේ වෙලාවේ තියෙන යුද්ධ තියෙන තත්ත්වය. යුද්ධ ගැන කතා කරනකොට කොහොමද මේ ඒකත් එක්කම මේ කතා කරන්න ඕනද මේ යුද්ධයේ ඉන්න අපිට ප්‍රයිස් ගැප් එක ප්‍රයිස් අපි හිතනවට වඩා ලොකු වෙනස් වීමක් අපි හිතන දැන් අපි විශ්වාස කරනවා මේ වෙනස් වීම අපිට කොහොම ලංකාවක් විදියට රටක් විදියට දාගන්න පුළුවන් වේද කියන ප්‍රශ්නේ සහ තියෙනවා. මෙන්න මේ අපි මේ පොඩ්කාස්ට් එක අපි ඉඳට කරන්නට ඕන එකකින් වෙනදට කරන මේකකින් නෙවෙයි මේ වෙලාව අපි දැන් දන්න දේවල් ටිකක් ෂෙයා කරගන්නවා කියන උත්සාහයෙන් තමයි යන්නේ. මේක මේ ප්‍රයිස් ගැප් එක. කියන්නේ යුද්ධය ලෝක යුද්ධයත් එක්ක අපිට අපේ ජීවිතවල වෙනස් වෙන දේවල් ගැන. එතකොට තව දෙයක් කියන්න ඕනේ දැන් මේ වෙලාවේ චීනය කියන අපේ රටේ මගේ මම ජීවත් වෙන රටේ තුල අනිත් බේසික් දේවල් වලට කිසිම හානියක් වෙලා නැහැ. මේ වෙලාවෙත් ඒගොල්ලෝගේ දෛනික රාජකාරී අනිත් දේවල් සිද්ධ වෙගෙන යනවා. මේ සිද්ධ වීමත් එක්ක කියන්නේ චීනයේ මෙහෙම කල්චරල් කැලලක් තියෙනවා. මේ චීනයේ ඕනම මිනිස්සෙක් විශ්වාස කරනවා මේ ඕන ප්‍රශ්නයක් ආවම චීනයේ රූලින් පාටි එක එහෙම නැත්නම් කොමියුනිස්ට් පාටි එක ඒගොල්ලෝ බේර ගන්න. ඒගොල්ලෝ අපේ චීන මිනිස්සුන්ට මේ දේ අහුවෙන මේ දේ දැනෙනකන් නැත් චීන මිනිස්සුන් ඒ විශ්වාස කරනවා තදින්ම ඒගොල්ලෝගේ කමියුනිටිස් පාටි එකෙන් බලා ගන්නවා කියන්නේ. මේ හේතුව හින්දාම ඒගොල්ලෝ විශ්වාස කරනවා කියන්නේ රූලින් පාටි එක ඒගොල්ලෝට කවදාවත් කරදරයක් කරන්නේ නැහැ. දැන් මේ වෙලාවේ අපි දැන් මගේ මේ මට ඉන්න මම මේ ඉන්නේ ඉරියාවකේ ගොඩක් ළමයි කියලා ගන්න මේ ළමයි මාර්කට් ස්ටඩි කරනවා. මේ ළමයි මේ දවසක් කතා කරන දෙයක් ඒක. මේ චීනේ ළමයි කොච්චර ඉගෙන ගන්නවද ඉගෙන ගන්න එකට කොච්චර ඒවල ඩෙඩිකේටඩ් කියන්නේ කියන දේ කොච්චර තියෙනවද කියලා. ඒතකොට දැන් චීනේ ගොඩක් මිනිස්සු හිතනවා මේගොල්ලෝ චීනේ ගොඩක් මිනිස්සු කල්පනා කරනවා මේගොල්ලෝ බීජින් වලින් කමියුනිටිස් පාටි එක මේගොල්ලෝ කිසිම වෙලාවක ඒ අර මේ එක කියන්නේ මේ ලෝක යුද්ධය සහ ඒක මිනිසුන්ට දැනෙන්න අරින එකක් නැහැ කියලා. ඒ කියන්නේ මේගොල්ලෝ තදිම විශ්වාස කරනවා මේ දැනෙන්න අරින එකක් නැහැ. ඒගොල්ලෝ හැමතිස්සෙම ඒගොල්ලෝව ප්‍රොටෙක්ට් කරලා කියලා. මේ වගේ තමයි චීනය ඇතුලේ යුද්ධයක් එක්ක තියෙන්නේ. ඒ අතරතුර මේ අපේ මලේසියාවේ නෙට්වර්ක් එක ගොඩක්ම ඩ්‍රොප් වෙනවා. අපි මේ පොඩ්කාස්ට් එක මේ වෙලාවේ නතර කරන්න කියලා බැලුවා. මේ පොඩ්කාස්ට් එකෙන් පස්සේ අපි අලුත්ම මේ එකකින් එමු කියන තැන තමයි මම ඉන්නේ. මොකද අපි කතා කරමු අලුත් දේවල් ගැන. තවත් අලුත් දේවල් ගැන කතා කරමු. මේ වෙලාවේ මලේසියාවේ නෙට්වර්ක් ඩ්‍රොප් වෙනවා. අනිත් පැත්තෙන් මට වෙන ඉන්විටේෂන් එකකුත් තියෙනවා අද දවසේ යන්න. මේ හේතුව හින්දාම අපි අද දවසට බ්‍රෝඩ්කාස්ට් එක රැප් අප් කරමු නේද? මොකද කියන්නේ? ඔව් මට ලැග් වීමක් වුණා මේ කනෙක්ෂන් ප්‍රොබ්ලම් එකක් තිබ්බා. දැන් මම හිතන්නේ ඒක ඔල්මෝස්ට් හරි. ඒ වුණාට එක්ස්ටෙන්ඩ් කරගන්න බෑ අපේ සෙෂන් එක. අපේ අලුත් කතාවකින් එක වෙන දවසක සෙට් වෙමු. අපි අලුත් අප්ඩේට්ස් කියලා එතකොට අලුත් ටොපික් එකක් එක අපි වැඩේ ගමු. එහෙනම් මුස්ලිම් ෆ්‍රෙන්ඩ්ස්ලාට ඊඩ් මුබාරක්. සිංහල කට්ටියට සිංහල හින්දු අලුත් අවුරුද්දකට දැම්ම රෙඩි වෙලා දැම්ම ගානට වැඩ ටික කරගෙන සේප් එකේ යන්. මේක ඕනම රටකට අභියෝගයක්. ඒ අභියෝගත් සීසන් එක ගේමක් ගහම කියන එක තමයි තියෙන්නේ. බොයි කතාවයි කියනකොට මට මතක් වුණේ මම දැන් මේ පොඩ්කාස්ට් එක ඉක්මනට ඉවර කරමු කියලා කිව්වෙත් මට දැන් මේ පොඩ්කාස්ට් එකෙන් පස්සේ තියෙනවා ඊද් මුබාරක්. ඒ කියන්නේ අලුත් අවුරුද්ද වෙනුවෙන් ස්පෙෂල් ඩිනර් එක ඉන්වයිට් කරලා තියෙනවා.
ඒකට තමයි ඩිනර් බුෆේ එකට රෙස්ටෝරන්ට් එක ඒකට යනවා ඊයේ එරේද ඒ වගේම දවස් කීපයක් තිස්සේ අන්තිම ෆාස්ටින් දවසෙත් මම ගොඩක් එදා දවසේ මට ඉන්විටේෂන් දෙකක් තිබුණා ඊයේ දවසේ ඉන්විටේෂන් එකක් තිබුණා ඊයේ ඉන්විටේෂන් දෙකක් ඊයේ තිබුණා අද තමයි ඉන්විටේෂන් එකක් තියෙන මේ දවස් ටිකේම ෆුල් අවුරුද්ද අවුරුද්දත් එක ඒවා ඉන්විටේෂන්ස් වගේ තියෙනවා ඉතින් මේ බලමු අපි ඊළඟට මේ ඊඩ් මුබාරක් ඉතින් අලුත් අවුරුද්දත් එක්ක තියෙන එක්ස්පීරියන්ස් එකත් ඊට අමතරව තියෙන දේවලුත් එක්කත් අපි කතා කරමු මේ එහෙනම් අපි ඊළඟ පොඩ්කාස්ට් එකකින් හම්බෙමු අතරගෙන අපේ පොඩ්කාස්ට් එකකින් එහෙනම්